Hi, good morning ඔයගොල්ලන්ට. අද මම කොහෙද යන්නේ කියලා ඔයගොල්ලන්ට තව චුට්ටකින් දැනගන්න පුළුවන්. අද ඊටම සුවිශේෂී දවසක්. හේතුව තමයි පරණ මතක අලුත් කරගන්න දවසක්. ඉතින් ඒ දවසේ එනකන් අපි ගොඩක් කට්ටිය නොවිසිල්ලෙන් හිටියා. පොඩක් මගෙත් එක්ක ඉන්න. මොකද්ද අද මම යන තැන බලන්න. මේ පාර අපිට ටිකක් හොඳට උහුරු පුරුදු පාරක්. මේ ඒ පරණ මතක අලුත් කරගන්න යන ගමනේ මේ පාරේ කළ කී දෑ ඉතාම හොඳින් දැන් මතක් වෙනවා. ඉතින් බලමු. ඔයාලා තාම කුතුහලෙන් ඉන්නේ කොහෙටද මේ යන්නේ කියලා? පොඩි වෙලාවක් ඉන්නකෝ. ඔන්න යාළුවනේ ඔය මතකේ අරගෙන මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මං ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය තමයි කොළඹ විශ්වවිද්‍යාලය. තා චුට්ටකින් බලා ගන්න පුළුවන් මොකද්ද මේ අලුත් වෙන මතකය කියලා. කැම්පස් එක තුල මෙහෙම ඇවිදගෙන යනකොට මීට අවුරුදු ගණනාවකට කලින් මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉගෙනගෙන අද ඉතින් හොඳ රැකියාවක නිරත වෙන්න මේ PSN ලැබිච්ච සේවය අපමණයි. ඉතින් ඒ දේවල් මේ ඊටම ආදරෙන් මතක් වෙනවා. යාළුවෙකුත් හම්බුණා. මම හිතන්නේ මගේ යාළුවෙක් වෙන්න ඕන. වේව්වෙකුත් දැම්මා. ඔව්. හලෝ. good morning. ජිම් එකට යන්න. නෑ මම පොඩි වැඩක් කරගෙන හරි. අද අපේ කැම්පස් එකේ අපේ එකේ get together එක ඒකට තමයි මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ. තව පොඩ්ඩකින් මගේ යාළුවෝ ටික ඔක්කොම හම්බ වෙනවා. ඒක තියෙන්නේ අද කොළඹ විශ්වවිද්‍යාලයේ ජිම් එකේ කියලා. අපි ඒ දවස්වල අපි සෙල්ලම් කරපු ජිම් එකේ තමයි සංවිධානය කළේ. අද පොඩ්ඩක් වැහිබර කාලගුණයක් නිසා ගොඩක් කලාවට මේ කතන්දරේ කරන්න ආවරණයක් තියෙන පැත්තක් ඕනේ. ඒ නිසා ජිම් එක ලෑස්ති කරලා කියලා යාළුවෝ කිව්වා. තව පොඩ්ඩක් ඉවසන්නකෝ. යාළුවෝ ටික බලාගමු. මේ තමයි අපේ ජිම් එක. බලමු කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කට්ටිය ඉන්නවා පේනවා නේද? කට්ටිය ඔන්න දැම්ම පටන් ගන්න hina වෙන්න ඒ වැඩවලට මෙතන රෙජිස්ට්‍රේෂන් එකකුත් තියෙනවා. යාළුවෝ ටිකක් ඉන්නේ. අම්මෝ කොහොමද? මොනවා පරණ යාළුවෝ හම් වෙනවා. දැන් ඔය පරණ අලුත් ඒවා ඒක අලුත් මේ පරණ යාළුවෝ මේ නෙවින්. කූල්. මගේ නමත් ඇහෙනවා වෙනවා. මේ මාමා. මේ කපේ කට්ටිය මේ බණ්ඩා. මේ ජසේ. මේ ජසේ. ඉතින් කෙට්ටුලා නේ. මෙතන මොකක්ද තියෙන්නේ? ඉනෝක තමයි මේ ඉන්නේ ඉනෝකා. පොඩි vlog එකක් කරන්න ගම ඉන්නේ කමන්නේ නැහනේ. මේ අපේ ඉනෝක තමයි මේ අපේ කට්ටිය මේ මත ඉන්න. නම් ටික ඇනොට ඔයාලට බය වෙන්න එපා. මොකක්ද තියෙන්නේ? අත්සන් කරන්න තියෙනවද? ඔව්. අත්සන් කරන්න ඕනද? මේ ඔන්න හොඳ කට්ටිය ඇවිල්ලිට පේනවනේ පොඩ්ඩක් බලමු ලෑස්තිලා තියෙන විදිය. අපේ කට්ටිය ඉන්නවනේ. vlog එක. ඉන්නේ මෙහෙම. පොඩ්ඩක් ලෑස්තිලා. සුජියා ඉන්නවා? කොහමද? මේ අපේ කට්ටිය ඉන්න යාළුවෝ පරණ යාළුවෝ ටික ඔක්කොම ඉන්නවා. හායි ඔක්කොම පොඩි vlog එකක් කරන ඕගොල්ලෝ දාවල. මෙයා නම් දන්නත් මේ මගේ ගමේ යාළුවෙක්. මේ ඔක්කොම ගමේ යාළුවෝ. නෑ ගමේ නේ. කොහොමද මේ ඉන්නේ මගේ ගමේ යාළුවා. මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත මේ අම්පාර මේකේ අඳුරනොත් දන්නේ නේ. මේ සරු මගේ vlog එකේ මේ කට්ටිය බලා ගන්න. කෑලි ටික. හලෝ මේ පූර්ණි. මතකයි මේ අමතක වෙන්නේ. ඔන්න ඉතින් මගේ අම්මා මේ නේවි මහත්තයෙක් ඉන්නේ. මේ ඇවිල්ලා ජයන්ත කුමාර. මේ ජයන්ත මේ චමියා ඉන්න මේ Chamiya, ¿cómo?
මේ අද පුතාද කොල්ලා මට එදා හම්බුනේ පොඩි එකද මේ කුරුණෑගලද අපිට හම්බුනේ මයි ගුඩ්නස් ඉස්කෝලේ කෙට්ටුනේ නේද මේ ජනන්ජය එදා මේ පොඩි බ්ලොග් එකකට දාලා මේ දන්න කීප දෙනෙක් ඉන්නවා මේ රුවන රංග අපි මේ ධනුෂ්කි එයාද විචල් එකේ වැඩ කරන ටීචර් කෙනෙක් එන්න ධනුෂ්කි ඔන්නෝම කවදත් අපිට හිනාමුසු උනේ විතර වැඩ කරන මේ පරණ යාළුවෝ ටිකක් බලමු මේ කට්ටිය ඔක්කොම කොහමද මේගොල්ලෝ නම් මට හම්බෙන්නේ නැහැ මේක දන්න Facebook එකේ අපිට අමතක වෙන්නේ නැහැ මේ දුවෙද්ද අඩේ දැන් ලොකු දුවලක් තියෙනවා පේනවනේ ලොකු දුවලක් තියෙනවා මේ ඉන්නේ දින්දු අපේ ප්‍රින්සිපල් කෙනෙක් ඔව් මේ ප්‍රින්සිපල් කෙනෙක් නෑ මේ යාළුවෙක් අපේ කට්ටිය තාම එන ගමන් ඉන්නේ මං හිතන්නේ ඔව් ඊට පස්සේ මේ කට්ටිය හොගාලා ඉන්න අමේ හායි ප්‍රියංකර කාලෙක ඉන්නේ දකින්නත් ඔබට මතකයි දන්නේ නේ මතකයි ඒක මහත් ඇති හොරෙන් අහලා කියන්නේ මේක අපේ උඹා කරේ ඔන්න ඔහොම තමයි ඉතින් මේ යන්නේ ගමන මේ තාම කට්ටිය එනවා ඉතින් තව චුට්ටි මතක ටිකක් අරගෙන එන්න අද අපිට මේ සංගීතය දෙන්නේ අපේ යාළුවෙක් මේ අපේ සංගීතඥයා ජයවා ඔය අලුත් තමයි අපේ වැඩ ටික අද කරන්නේ හොඳයි නේද පොඩි ජොලියක් ගන්න කියලා කට්ටියත් එක්ක දක්ෂයා කවුරු හරි දිනවනා වැඩ ඔන්න කියන්න මගේ යාළුවට අපිත් එක්ක හිටියේ ඉනෝක මොනවාද අපිට ලෑස්ති කළා දෙයිද සින්දුවක් කියනවා නේද මේ සැරේ මේ සින්දුවක් කියනවා සින්දු කියනවා මෙයාගේ එක වැඩසටහන දිනවා මේ ඉනෝක බෝගඩ යන්නේ අපේ පැටික්කි මේ තාමත් පැටික්කි මේ තාමත් පැටික්කි මෙයා තමයි ඉතින් මේකේ ඔක්කොම සංවිධානය කටයුතු කරට අරගෙන තව ඉන්න මේ ප්‍රධාන කාන්තා නායිකාව උදාරාවකද දුෂ් මේ අම්මේ ලොකු බබාලනේ මොකද මහත්තයාට අද එල්ලගෙන ඇවිල්ලා මොකද උනේ අත්වල් කැඩුනත් අද පාඩියට ඇවිල්ලා ඇති ඔන්න පේනවනේ හයි කොහොමද මේ හලෝ මංජු මේ අපේ මේ විද්වල්පති කෙනෙක් ඔයාලද මේ කට්ටිය අඳුරන දන්නේ කට්ටිය හොයා ගන්න බෑ අඳුරගත්තා තා චුට්ටකින් හම්බෙමු මේ බ්ලොග් එක දැනට මෙතනින් ඉවරයි අපි තව පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් එක්ක හම්බෙමු